Good morning everyone. Good morning everyone. ඔන්න අදත් උදෑසන ක්ලාස් එකක ඉන්න ගාම මට හිතුණා YouTube එකට මගෙන් දෙන ලෙසන් එකක් දෙන්න. හරි නේද? දැන් මම කියනවා ඔයා යම් කිසි දෙයක් කරනවාද කියලා අපි ඉස්සරහ කෙනෙක්ගෙන් අහනවනේ. අපි අහනවනේ. ඉස්සරහ කෙනෙක්ගෙන් ඔයා යම් කිසි දෙයක් කරනවාද කියලා. එතකොට මෙන්න මේ පදේ use කරන්න. මොකද්ද පදේ? Do you කියලා use කරන්න. Do you. ඔයා යම් කිසි දෙයක් කරනවාද කියලා අහන්න do you කියලා. යනවට go. ඔයා යනවද කියලා අහන්න මේම do you go. ඔයා යනවද? Do you go. ඔයා යනවද? Do you go. ඔයා එනවද? ඔයා එනවද? Do you come. ඔයා එනවද? Do you come. ඔයා එනවද? ඔයා සෙල්ලම් කරනවද? Do you play. Do you play. ඔයා සෙල්ලම් කරනවට අපි කියන්නේ play කියලා. හරිද? එතකොට කියන්න do you play කියලා කියන්නේ ඔයා සෙල්ලම් කරනවද? Do you play. ඔයා ඉගෙන ගන්නවද? ඉගෙන ගන්නවට අපි කියනවා learn කියලා. learn. හරිනේ? ඉගෙන ගන්නවට learn. ඔයා ඉගෙන ගන්නවද? Do you learn. Do you learn. ඔයා මේ දෙනවද? Do you give. ඔයා ලියනවද? Do you write. Do you write. ඔයා ලියනවද? ඔයා නිදා ගන්නවද? ඔයා නිදා ගන්නවද? Do you sleep. Do you sleep. හරිනේ? එහෙනම් ඔන්න චූටි ලෙසන් එකක් වුණාට මේක ඉතා වැදගත් කොටසක් මේක. හරි නේද? අපි ඉංග්‍රීසි කතා කරගන්න ඕන නම් අපිට ඉංග්‍රීසි කතා කරගන්න ඕන නම් මේ වගේ පොඩි පොඩි කොටස් එකතු කරගෙන අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරන්න වෙනවා. හරි එහෙනම් ඔයා යම් කිසි දෙයක් කරනවාද කියලා ඔයා මෙන්න මේ විදිහට ඉගෙන ගන්න. Do you කියන පදේ දාන්න. මේ පදේ දාන්නකෝ. Do you. ඔයා එනවද? Do you come. හරි නේද? ඔයා උගන්වනවාද කියලා මට පොඩි කමෙන්ට් එකක් දාන්න සර්. ඔයා උගන්වනවාද කියලා අහන්න. කොහොමද කරන්න කියලා බලන්න, කොහොමද ලියන්නේ කියලා බලන්න පොඩි කමෙන්ට් එකක් දාන්න බලන්න. එහෙනම් do you ඔයා උගන්වනවාද? cheers. ආයෙ නම් ලෙසන් එකේ නම් මේක මේ විදිහට කරන්න. cheers.